අනාගත පරම්පරාවට උවමනා දේවල් දෙන්න මීට වඩා හොඳ විදිහක් ඇත්තෙම නැද්ද? මේක තමයි අපිට හදලා තියෙන පාර. ඒක යනවා ඇරෙන්න වෙන ක්‍රමයක් අපිට නැහැ. මට මේ පාර විශ්වාස නැහැ. ඉතිහාසය අපිව රවට්ටලා වෙන්න බැරිද? ඔයා කියන්නේ අපි මෝඩය කියලාද? මේ සරසවියක පෙම්වතුන් යුවලක කතාවක්. භූමි එයාගේ පෙම්වතියත් එක්ක සිද්ධ වෙන කතාවක්. ඉතින් ඒ කතාව අහන්න. ඔයා අපේ Read with Thil YouTube channel එකත් එක්ක එකතු වෙලා ඒකේ ද්විෂේන් කියන අපේ audio book එක කියවන්නම ඕනේ, බලන්නම ඕනේ. ඉතින් මුලින්ම අපේ FB page එකට එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ලබන්නා වූ 2026 අවුරුද්ද ඔයාලා හිතන පතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන සුබම සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගිහුණු 2025 වර්ෂය යත් ඒ වගේම සිද්ධ වෙච්ච දේවල් පාඩම් ඉගෙනගෙන අපේ වැරදි හදාගෙන අපි යන 2026 අවුරුද්ද ඔයාලගේ බලාපොරොත්තු හිතන පතන සැලසුම් හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න අදිෂ්ඨාන කරගෙන අතාරින්න නැතුව මේ ගේම් එක ගහනවා කියන සිතුවිල්ලෙන් අවුරුද්ද ආරම්භ කරලා කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ඔයාලා හැමෝටම විශ් කරනවා. ඒ වගේම තමයි අපේ FB page එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අපි අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න යනවා. ඒ කියන්නේ අපි 2025 වර්ෂයේ අපේ channel එක ආරම්භ කළ ටික දවසක් වෙන්නේ YouTube channel එක. අපි ඒකෙන් ඔයාලට මුලින්ම අරගෙන ආවා ද්විෂේන් කියන පොත. අපි ඉතින් අද ඒකේ අවසාන කොටස ද්විෂේන් දවස් 8ක් තිස්සේ වීඩියෝස් 8ක් හරහා කතාව අරන් ආවා. අද ද්විෂේන් කියන කතා පොත අපි අවසන් කරා 9 වෙනි වීඩියෝ එකෙන් අලුත් අවුරුද්දට අපි අලුත් විදිහට වැඩ පටන් ගන්න හිතාගෙන අපි ඔයාලට ගොඩාක්ම ප්‍රසිද්ධ වුණු ලස්සන ආදර කතාවක් අරන් එනවා. ගොඩක් ප්‍රසිද්ධ වුණු කතාවක්, සමරිසි ආදර කතාවක්, කස්තුරි සුවඳ. ඉතින් 2026 අලුත් අවුරුද්දේ අපි ඔයාලට ගේන පළවෙනිම audio book එක තමයි කස්තුරි සුවඳ. ඒ ආදරණීය කතාව බලන්න ඔයාලා හැමෝම අපේ FB page එකේ වගේම YouTube channel එක Read with Thilනේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ලබන අවුරුද්ද සතුටින් වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙන හොඳම අවුරුද්දක් වෙන්න කියලා විශ් කරනවා හැමෝටම. good luck, wish you all the best.